තාත්තයි අක්කයි ඒ පැත්තම නෑ. කැම්පස් ගියාට පස්සේ හම්බුන කැම්පස් එකක් වගේ මේක ලිමිට්ස් මොනවද අයියේ මේක මෙහෙමම කරනවද කියලායි. අවශ්‍යතාවය සිද්ධ වුණා. මම බැනුම් යවුවා. හැබැයි පොඩ්ඩක් ගණන් ඉස්සරහනේ. පොඩ්ඩක් නෙවෙයි. අවුරුදු කීයක් ගණන් ඉස්සර. මාස. ගෲප් පීරිස් එක නමයි. එක නමයි. ඕක නමටත් හිස්ටරි එකක් තියෙනවා. වෙලාවක් තියෙනවා නම් මං කියන්න. කලාව කිව්වම මේක ලොකු මාතෘකාවක්. ඒ කලාව ඇතුලේ අර අපේ රටේ අනාගතය ගැන කලාවේ අනාගතය ගැන බය වෙන්න ඕනේ නෑ. අනේ මෙතනින් එහාට අපිට අපේ කලාවට කොහොම කාලයක් උදා වේවි කියලා බය වෙන්න ඕනේ නැති චරිත කීපයක් මේ මෑතකදී අපිට ටෙලිනාට්‍ය තුලින් වේදිකාව තුලින් ඉස්මතු වෙලා පේන්න ගන්නවා. ඒ අතරේ ඉන්න බොහොම කැපිලා පේන චරිතයක් එක්ක තමයි අද කොළඹ ටෝක් ෂෝ කතාබහ ආරම්භ කරන්නේ. මං එහෙම කිව්ව හරි නේද කැලුම? එහෙම වට කියන අයත් ඉන්නව නේද? ඔව් කියන අය ඉන්නවා. මං හිතන්නේ මම තමා වග කියන්න ඕනේ ඒක සාධාරණීකරණය කරනවා මම ඒකට ඒක ඉස්සරහට වරද්දනවද කියලා. ඉතින් ඔව් එම් කිව්වනේ වැරද්දක් නෑ. හරි. කැලුම් ගම්ලත් අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. විටක ගුරුවරියක් කියන්නත් පුළුවන්. එතකොට අම්මා කෙනෙක්, හොඳ බිරිඳක්, එතකොට කලා නිර්මාණත් එක්ක එකතු වෙන කලා ශිල්පිනියක්, අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ භූමිකා ගොඩක් ඇතුලේ කැලුම් ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි අද අපි කොළඹ ටෝක් ෂෝ එකෙන් කතා කරන්නේ. ඉස්සෙල්ලාම මම මේ නමත් එක්ක මට තිබුණා ගැටලුවක් කැලුම්. හරිද? අපි දෙන්නගේ මේ ඇඳුනුම්කම මං හිතන්නේ විවාහ ජීවිතේ තරම්ම පරණයි. හරි. මං කියන්නේ කැලුම් ගම්ලත් කිව්වම මම මුලින්ම හිතන්නේ අපි පිරිමි ළමයෙක්ගේ නමක්නේ. හැබැයි මෙන්න හව වෙන ලස්සන ගෑනු ළමයෙක්. ඇයි කැලුම් කියලා දාලා තියෙන්නේ නමට? ඔව් මුලින්ම කියනෝනේ මං ආසම මගේ නමට. ඒ කියන්නේ ඒක මට හරි වටිනවා. මං එන ආදරේ නමට. කැලුම් කියලා වැටෙන්න හේතුව මේ මට ඉන්නේ අක්කා කෙනෙක් ඉන්නේ. ඉතින් ඒ කාලේ දැන් වගේ ස්කෑන් කරලා බලන්නේ නෑනේ. කලින් හම්බ වෙන බබාලා. ඉතින් අක්කෙක් හම්බුනේ. ඊට පස්සේ ඒගොල්ලොන්ට පුතෙක් ඕන වෙලා තියෙන්නේ. යා මට ඒත් අතර ඉතින් ආයෙ ළමෙක් හදන එකක නැහැ. දෙන්නෙක් හදනවා කියන එකේ ඉඳලා තියෙන්නේ. ඒකත් එක්ක මම පුතෙක් කියලාමයි ඒගොල්ලෝ හිතලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කලින් නමක් දාගෙන ඉඳලා කැලුම් කියලා දානවා කියලා මේ හම්බුනාට පස්සේ දුවෙක් අම්ම කියන්නේ නං මේ මම දුවෙක් ඉන්නවා පුතෙක් වගේ දුවෙක් ඉන්නවා ඔයාට කියලා ඩොක්ටර් කිව්වාම මේ අම්මා ඇත්තටම ටිකක් ඒකට දුක් වෙලා එයා කියනවා මං අඬනකම් කිරි දුන්නෙත් නෑ වගේ එකක් කියනවා. ඊට පස්සේ කොහොම හරි ඉතින් තාත්තා අහලා වෙයි නමම දානවද කියලා හරි ඒ නමම දාමු එහෙනම් කියලා. ඉතින් නමටම හරියන්න ඉතින් හරි දඟ අර කොළු වැඩත් එක්ක එහෙම හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මගේ නම මෙහෙමයි. කියන්නේ කවුරු හරි දෙපාරක් අහනවා. අනිවාර්යෙන්ම දෙපාරක් අහනවා. මොකද්ද කියලා අහනවා. ඉතින් ආයෙත් කැලුම් කිව්වම තමයි නම රෙජිස්ටර් කරගන්නේ. ඉතින් එහෙම මං ආසයි. ඔකේ නමින්ද ප්‍රශ්න වෙලක් තියෙනවා. හැබැයි මම හරිම ආසයි මගේ නමට. එතකොට අම්මා තාත්තා ගැනත් කතා කරන්න ඕනේනේ. අම්මා තාත්තා ඒ ගෙවුණු පොඩි කාලේ ඒව ගැන චුට්ටක් අපි මතක අලුත් කරමු. අම්මයි තාත්තයි අක්කයි මායි තමයි. අම්මයි තාත්තයි දෙන්නම පොලිසියේ. තාත්තා නම් පොලිසියේ වැඩ කරලා අයින් වෙලා. අම්මා හැබැයි පෙන්ෂන් යනකම් හිටියේ පොලිසියේ වැඩ කරා. ඒගොල්ලොත් එක්ක කියන්නේ මම කුරුණෑගල තමයි ඉපදෙන්නේ. කුරුණෑගල මලදේව බාලිකාවට ඉස්කෝලේ යන්නේ. ඒ කාලේ හරි සුන්දරයි. හැබැයි දැන් ඒක ගැන කතා කරද්දී මේ හරිම වේදනාකාරී මතක ටිකක් තියෙනවා. මේ කියන්නේ මට අම්මයි තාත්තයි අක්කයි මායි කියද්දි දැන් මට එහෙම කියන්න බෑ. දැන්
තාත්තා සහ අක්කා දෙන්නම අපිත් එක්ක නැහැ. තාත්තා නම් මං A-levels කැම්පස් කාලේ සෙකන්ඩ් ඉයර් එකේදී නැති වෙනවා. අම්මා අක්කා නැති වෙනවා මේ කිය මාස මැයි මාසේ මේ අවුරුද්දේ මැයි මාසේ නැති වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ මට දැන් අම්මයි තාත්තයි අක්කයි මායි කියද්දි මට හරි අමාරුයි ඒක දරා ගන්න. දැන් ඉන්නේ අම්මයි මායි විතරයි. ඉතින් අක්කා සනීප වෙලා හදිස්සිය නැති වෙනවා. ඒක කියන්නේ හරිම අමාරුයි කියන්නේ මේ අපේ ගෙදර අපේ ෆැමිලි ෆොටෝ එකක් තියෙනවා කුරුණෑගල ගෙදර. මේ එකේ අම්මයි තාත්තයි මැද ඉන්නවා. තාත්තගේ පැත්තෙන් අක්කා ඉන්නවා. අම්මගේ පැත්තෙන් මං ඉන්න ෆොටෝ එකක් එක. ඒකේ දැන් තාත්තයි අක්කයි ඒ පැත්තම නෑ. ඉතින් අර මේ පැත්ත විතරයි තියෙන්නේ. මං කවදාකවත් හිතුවේ නැහැ. කියන්නේ මැද දෙන්න අම්මයි තාත්තයි නැති වෙන එක කියන්නේ ඉතින් අපි ඒක දරා ගන්න වෙනවා. සහවසත් මං හිතුවේ නෑ මුලින්ම අර පැත්තම හිස්සයි කියලා. ඉතින් දැන් ඒක වෙලා තියෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේනේ. ඒ දරා ගැනීම මං එකයි කිව්වේ මේ අර කතා කරන්නම ඕන භූමිකා ගොඩාක් තියෙන චරිතයක් එක්කයි අද අපි කලම්බ ටොක්ස් එකේ කතා කරන්න කියලා. මොකද අපි රංගන ශිල්පියෙක්ගෙන් එහාට ගිහිල්ලා කතා කරන්න දේවලුත් තියෙනවා. ඉස්සලාම අපි ඔයගේ වෘත්තිය රංගනය ඒ දේවල් ගැන කතා කරමු. මේ කැලුම් තෝරගන්න චරිතත් හරි අමුතුයි නේද? ඒ කියන්නේ එකකට එකක් වෙනස් චරිත වලින් අපිට අව දකින්න හම්බ වෙනවා. මෙහෙම පටන් ගත්තොත් මම මාතෘකා ටිකක් දෙන්නම්. හරිද? ඒ මාතෘකාවත් එක්ක ඔයා ඒ චරිතේ ගැන කතා කරන්න. පටන් ගමු අපි සොඳුරු දඩයක්කාරයා. Lights, camera, action. Welcome to Bamora Studios, professional video and audio studios for the best price in Colombo. Capture your vision with professional cameras, brilliant lighting on versatile screens, record dubbings, commercial voicing, and all audio recordings at our fully equipped professional audio studio. Our talented team is ready to elevate your project to new heights. Whether it is for commercial videography, photography, events, audio recordings, promotional videos, company profiles, 2D animations, or the list goes on, Bamora Media is your creative haven. Join us and let's create the magic together. සොඳුරු දඩයක්කාරයා කියන්නේ මගේ පළවෙනි ටෙලිඩ්‍රාමා එක. මේ තුසිතද සිල්වා තමයි ඩිරෙක්ටර්. ඒක වෙනම අත්දැකීමක්. මොකද මේ කැම්පස් යන කාලේ තිබ්බා තරුණුවටම ටෙලිඩ්‍රාමා ඇක්ට් කරන්න නෑ වගේ ඉනමානයක් දෙක ගුම් මොරාල් එකක් කියන්නකො අපි. එහෙම එකක් තියෙනවා. අපි ඔඩිෂන් යන්නේ නෑ. කුසීන් ඉතින් ස්ටේජ් ඩ්‍රාමානේ අපේ මුළු ජීවිතේම. ඒක නිසා එහෙම එකක් තිබ්බා. ඔය ප්‍රසන්නජිත් අබේසූරිය ප්‍රසන්නස හැමතිස්සෙම අපේ ඔඩිෂන් වලට පන්නනවා යන්න ටෙලි ඩ්‍රාමා වල. ඕම හැමදාම ස්ටේජ් ප්ලේම කරලා හරියන්නේ නැහැ. ටෙලි ඩ්‍රාමා වල වැඩ කරන්න ඕනේ මේ නිලියෙක් නළුවෙක් වෙන්න නම් එහෙමයි කියලා. ඉතින් එයා එහෙම තල්ලු කරනවා. ඒ වුණත් ඉතින් අපි යන්නේ නැහැ. ඊට පස්සේ යුනිකේ ෆයිනල් එකේදී මට මතක විදියට මේ තුසිතද සිල්වා කියන තුස්තය මට කතා කරනවා ටෙලිඩ්‍රාම එකකට එයාගේ මේ සොඳුරු දඩයක්කාරයා. ඉතින් මම ඒකට කැමති වෙනවා. කැමති වෙලා ඒ වැඩේ කරනවා. ඒ වැඩේ කියන්නේ මට වෙනම එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි වේදිකාවේ කරන දේ ඒක පුංචිතිරයට ඉති කොච්චර වෙනස්ද කියන එක තේරෙනවා. මොකද වේදිකාව අපි ටිකක් ඕවර් ඇක්ට් කරන්නේ අර සජීවී ප්‍රේක්ෂකාගාරයට ඒක මේ දෙන්න ඕනේ නිසා. ඉතින් ස්ක්‍රීන් එකේ එහෙම නෑනේ. පුංචිතිරේදී අපිට ටෙලිවිෂන් එකේ අපි කැමරා එකක් අපි ෆලෝ කරනවා. ඉතින් ඒක නිසා අපි ඕවර් කරන්න ඕනේ නෑ. අපි අර ඇත්ත ලයිෆ් එකේ අපේ මොනවාද ඒවට කියන්නේ අපි හරි මූඩ් එකේ හරි හිටපුවාම ඒක ප්‍රොජෙක්ට් කරපුවාම මේ කැමරා එකේ කැප්චර් කරගන්නවා. ඉතින් ඒකත් එක්ක ඒක හරිම සපෝට් නේ. ඉතින් අපිට අපි ඒක ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න තමයි කැරක්ටර් එකේ ඕනේ. එහෙම ඉතින් මුලින් මට ඕක තේරෙන්නේ නැහැ. ඉතින් තුස්තය මට ගොඩාක් උදව් කරා. තුස්තය ඒ හැම ෂොට් එකක්ම තුස්තය මට පෙන්නනවා එන්නකෝ බලන්න කියලා. ඉතින් එතකොට මට තේරෙනවා අනේ මේක ඕවර් කියලා. ඉතින් ආය වැඩ කරනවා. ඉතින් ඒක මට නිකන්
කද්ද කැම්පස් ගියට පස්සේ හම්බුණ කැම්පස් එකක් වගේ මේ එහෙම අධ්‍යනයක් මට ඒකෙත් එක් වැඩ කරන ඉතින් ඒ අවුරුද්ද මට සොඳුරු දඩයක් කාරයක ම පලවෙනිම ටෙලිරාමයක මට හම්බ වෙනවා මේ ජුරිය ජනාධිපති සම්මාන ජූරිය විශේෂ සම්මානයක් ඉතින් මට සතුටුයි එක තුස්ථයට තමා වැඩිම ගෞරව හිමෙන් ඕනේ ඒ ඕනත් මට හරිම සතුරුයි ඒකටම එහෙම අගේ කිරීමක් ලැබි ගැන එතකොට අනි මාතෘකාව දඟයා සහ පුංචි අන්දරේ දංගස පුංචි අන්දරේ කියන මගේ ද මම පාසල් වේදිකාවෙන් තමයි වේදික මේ රංගනය පටන් ගන්න ඊට පස්සේ කැම්පසාවට පස්සේ දංගස පුංචි අන්දරේ යශෝදරා සරච්චන්ද්‍ර සහ කුසුම් සිරිලියනාරච්චි ඒ දෙන්නගේ මේ ළමා නාට්‍යයක් තමයි දංගස පුංචි අන්දරේ කියන්නේ ඉතින් ඒකට සම්බන්ධ වෙන්න chance එක හම්බුණා ඒක තමයි ජාතික වේදිකාවේ මගේ පළවෙනි නිර්මාණය. එතනින් පස්සේ ඉතින් මම කැමති කියන අපේ ලංකාවේ හොඳ ප්‍රසිද්ධ සහ ප්‍රවීණ සහ නවක ගොඩක් ඩිරෙක්ටර්ස්ලා යටතේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එතකොට බක්මහාකුණු බක්මහාකුණු කියන්නේ දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යයක්. ඒකේ ළමා තැනේ බක්මහකුණු ෆිල්ම් එක මංහිතන්න ඔයා දන්න ඇති ඒකේ අයිරංගනයාන්ටි තමා ඒ කැරක්ට එක කරන්නේ ඉතිං මට වාසනාව හම්බ වෙනවා මේ වසන්ත ගුණවර්තන දැනන්ද ගුණවර්තනසගේ පුතා තමයි මේ ප්‍රඩක්ෂණ එක කරන්නේ වසන්තයගේ ප්‍රඩක්ෂණ එක මට හම්බ වෙනවා ළමා තැනගේ කැරක්ටක් කරන්න ඒක වෙනම එක්ස්පිරියන්ස එකක් මංගල දර්ශනය දවසේ මට අයිරංගනය ආන්ටිව හම්බ වෙනවා යා නාට්‍ය බලලා තිබ්බා තියාගේ කමෙන්ස් ඉතින් ඒවත් එක්ක හරිම සතුටු අත්දැකීමක් සහ ඒ නාට්‍ය කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එකත් මම සතුටුයි. ගෘෂ ගැනත් කතා කරමු විශේෂම මේ ඉලන්දාරි ගෘෂ ගැන. ඉලන්දාරිකම නම් ඕනටත් වැඩි. ඒක ගෘෂ හම්බ වෙන්නේ මට හෙන්රි ජයසේනයන්ගේ හුණුවටේ කතාව නාට්‍යයේ ගෘෂ කියන්නේ අර අයිකනික් කැරක්ටර් එකක් නේ. අපි අර හීන දකින්නවනේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙද්දී ඔය මනාද මනමේ නාට්‍යවල මනමේ කුමාරී අර ඒ වගේ සුප්පාදේවී ගෘෂ කියන්නේ එහෙම කැරක්ටර් එකක්. නරි බෑන එකේ ගමදුව ඔය වගේ මාත් හීන දැකපු කැරක්ටර් එකක් තමයි ගෘෂ කියන්නේ. ප්‍රසන්නජිත් අබේසුරිසගේම තමයි මාව කියලා තිබ්බේ මේ කැලුම් මෙහෙම කියලා යට කරන්න පුළුවන් ඒක කියලා යෝජනා කරලා තිබ්බේ. ඒකත් එක්ක මට ගෘෂ චරිත කරන්න chance එක හම්බ වෙනවා. ඉතින් ඉස්සර කාලයක් රුබිනි අක්කා කරපු කැරක්ටර් එක රුබිනි අක්කා පොඩක් අසනීප නිසා තමයි මට හම්බ වෙන්නේ. ඉතින් ඒකේ ඒ කාලෙදී මේ මට වාසනාව හම්බ වෙනවා මේ පෙරදෙනිය වලේ ගෘෂ ඒ කියන්නේ උණුවැටේ නාට්‍ය කරන්න. ඉතින් ඒකත් එක්ක මේ නාට්‍ය බලපු ප්‍රොෆෙසර් කෙනෙක් මට කමෙන්ට් එකක් දුන්නා මේ මම උණුවැටේ නාට්‍ය 10 වතාවක් විතර බලලා තියෙනවා. ඉතින් බලට ගියපුවාම බලනවානේ. හැබැයි මම අද තමයි ඉලන්දාරි ගෘෂව දැක්කේ. ඒකට ඇත්තට මේ ඩයලොග් එකේ තියෙනවනේ ඉලන්දාරි ගෘෂ කියන ඩයලොග්. ඉතින් ඒකත් එක්ක මේ හරිම සතුටුයි ඔයාගේ රංගනයේ සම්බන්ධයෙන් කියලා. ඉතින් ඒ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. එහෙම තමයි ඉලන්දාරි ගෘෂ. හරි ඊට පස්සේ මේ මෑත කාලේදී මේ සින්ටෝ මුරුගසන් ඔය වගේ චරිත ගැන ඇත්තටම මම හරිම ආසයි අභියෝගාත්මක චරිත කරන්න සහ හැමෝටම කරන්න බෑ කියලා හිතන කැරක්ටර්ස් කරන්න මට මාර ආසාවක් තියෙනවා සහ මං විශ්වාස කරනවා මට ඒවට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒකත් එක්ක අපි කතා කරොත් මුරුගසන් ගැන මුරුගසන් එකේ මේ W ජයශ්‍රී අයියා මට එතකොට මම බබා හම්බ වෙලා අවුරුද්දක් විතර ගිහිල්ලා ඒ කියන්නේ කිසිම නිර්මාණයකට කලා කටයුතු වලට සම්බන්ධ නැති කාලයක් ගැලුම් මේ මම ටෙලි නාට්‍යයක් කරනවා ඔයා මේක කරන්න ඕනේ කියලා තමයි කතා කරේ. ඒකත් එක්ක හරි අයියේ කරමු අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ කලාකාරයෙක් ඒකත් මට හරිම සතුටුයි. ජයශ්‍රී ඇක්ට් කරාට ජයශ්‍රීගේ පළවෙනි අධ්‍යක්ෂණය මුරුගසන් කියන්නේ පළවෙනි සහ අන්තිම අධ්‍යක්ෂණය. ඉතින් ඒකට සම්බන්ධ වෙන හැමෝම ඉතින්
ස්ක්‍රිප් එක හම්බුනහම ස්ක්‍රිප් එක නම් කරන්න බෑම එකක් තමයි හිතටාවේ මොකද විමල් කැටිපේ කැටිපේ අයගේ ස්ක්‍රිප් එකක් ස්ක්‍රිප් හරිම පවෆුල් කියවහමර රූප මැවෙන ගානට ඒක කියවහ මම ඇතරම ජයතරයගෙන් හෝ මේක ලිමිත්ස් මොනාදයියේ මේක මෙහෙමම කරනවාද කියලායිටස නෑනෑ ඕක මේ ටෙලිවිෂන් එක යන්න ඕන මං ආය වැඩ කරන්නත් ඕන ඉතින් ඒක නිසා අපි ඒක ක්‍රියටව් විදිහට ඇරෙන්ජ් කරගන්න කිසිම් ප්‍රශ්නයක් නෑ අපිට එක කතා කරන්න පුළුවන් කියලා ඉතින් එහෙමත් එක්ක ඒක හරිම අභියෝගාත්මක චරිතයක් වුණා යශෝ කියන චරිතය නිර්මාණය කරගන්න හැබැයි ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ලක්ෂ්මන් අයියා පූජන දන්දනිය ආලෝක සම්පත් ඉතින් ඒගොල්ලෝ තමයි ඒකේ කාස්ට් එක ඒගොල්ලෝගේ ලැබුණු සපෝට් එකත් එක්ක සහ මේ සජිත වීරප්පෙරුම DOP මේ ශගිය අපි කියන්නේ ශගය කියලා ශගයගෙන් සපෝට් එකයි ඉතින් ඒක මගේ රංගන ජීවිතය මම හරිම ආසාවෙන් සහ උනන්දුවෙන් සහ එහෙම කරක්ට් එකක් හම්බුනහම මාර සතුටුයි එනර්ජි එකක් එනවා එකත් එක්ක වැඩ කරන්න ඕනි කියලා හිතන අර එහෙම අදිනයකින් වැඩ කරපු එකක් ඉතින් ඒකට මට ඒ අවුරුද්දේ සුමති රයි රායිගම රයි දෙකේම මේ අප්කමින් ඇක්ට්‍රස් නොමිනේට් වුණා ඒකත් ඉතින් සතුටුයි සින්ටෝ ගැන කතා කරොත් සින්ටෝ කියන්නෙත් අභියෝගාත්මක චරිතයක් අසංක සායක්කාර මේ සින්ටෝ ලියන්නෙම එයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් එක්ක ඉතින් ආර ප්‍රෙග්නන්ට් අමලා 6 දෙනෙක්නේ ඒකෙත් වැඩිපුරම් බැනුම් අහන චරිතය සිංගල් මාම් කියන එක මට හම්බ වෙනවා මං ඇහුව මේක මොකදනේ මට දෙන්නේ මොකක්ද එකට හේතුවත් ඊට ඔය උඹම තමයි වැඩි කිව්වේ ඉතින් ඇත්තටම මේ සිංගල් මාම්ලා ඕනේ තරම් ඉන්නවා and අපි හිතුවේ නැති වුණාට මේ එහෙම අය ඉන්නවා අපිට ජීවත් වෙන්න හස්බන්ඩ් ඕනෙමයි තාත්තෙක් නැතුව ළමෙක් හදන්න බෑ කියලා කිව්වට අනේ ඇත්ත ජීවිතවල තනියෙන් ළමෙක් හදාගෙන ඉන්නම්ලා ඕන තරම් ඉන්නවා ඉතින් මං කියන්නේ අත්තර පිරිමි කෙනෙක් ඕනේ තාත්තෙක් ළමයෙකුට ඕනේ නැහැ කියන්නේ නෑ මම ඕනේ හැබැයි නැත්තම් ඒක නෑ කිය අඬා ඉන්න ඕනේද අර ළමයාගේ අනාගතේ හදන එකනේ අපි කරන්න ඕනේ අනිත් එක මම කියන්නේ මැරි කරන්න අකමැති බබෙක් හදාගන්න කැමති කට්ටිය කොච්චර ඉන්නවද ඒක මේ ප්‍රසිද්ධියේ කිව්වේ නැති වුණාට විශේෂයෙන් ගෑනු අපේ කාන්තාව හරිම ආසයි එහෙම මේ අභියෝගයක් අරගෙන බබෙක් හදාගෙන ආර්ථික ශක්තියක් තියෙනවා නම් ඇත්තටම එහෙම බැරිත් නැහැ. එහෙම කරගන්න කාටවත් වදයක් නොවි බබෙක් හදාගෙන සතුටින් ඉන්න අය ඕනේ තරම් අපිට ඉන්නවා. ඉතින් මං කියන්නේ ඒකත් අභියෝගාත්මක චරිතයක්. මොකද වැඩිපුරම බැනුම් ඇහුවාම ඒකට මේ යශෝ එකටත් ඉතින් මුරුගසන් එකටත් ඉතින් බැනුම් ඇහුවා කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ අපි චරිතයට සාධාරණයක් කරලා කැලුම්ට කවුරුත් බනින්න චරිතට ඒක නිසා ඒමති මං ආසයි එහෙම අභියෝගාත්මක චරිත බාරගන්න වේදිකාවේ එහෙම අභියෝගාත්මක චරිතයක් තමයි මං කෙලින් මිනිහෙක් වේදිකා නාට්‍ය ඒකත් අසංක සායක්කාරගේමයි සායක්කාර අයියා පෝස්ටරේ ඉඳන්ම මං හිතන්නේ බැනුම් ඇහුවා වැඩක් නැහැ කතා කරලා මං විතර නෙවෙයි සුපුන් පවා බැනුම් ඇහුවා හස්බන්ඩ් පවා බැනුම් ඇහුවා මොකද්ද මේ වගේ එකකින් ඊට පස්සේ ඒකේ ට්‍රේලර්ස් යනකොටත් ඒක නිකන් ඒක විතරක් අපලා ඒක නාට්‍යයක් කියන එක නැතුව ඒ කෑල්ල විතරක් අපලත් මේ මොකක්ද මේ වගේ හිතපේ එහෙම සාධාරණයි ඉතින් ඒ වගේ එකක් දැක්කහම මිනිස්සු එහෙම ප්‍රශ්න කරන එක ප්‍රශ්න කරන්න ඕනේ ඉතින් ප්‍රශ්න කරන්න හිතාගෙන මෙන්න එහෙම ට්‍රේලර් එකක් දාන්නේ අවශ්‍යතාවය සිද්ධ වුණා මම බැනුම් ඇහුවා ඒ වුණත් මං කෙනෙක් මිනිහෙක් කියන්නේත් මං කරපු කැරක්ටර්ස් වලින් හරිම අභියෝගාත්මක චරිතයක් සහ ඒක මට ඒ අධ්‍යයනය මට සෑහෙන වැදගත් වුණා ඒ කාල පරිච්ඡේදය තුළ ඒකට සායක්කාර අයියා මාව ගත් එක ගැන මට හරිම සතුටුයි සහ මේ සමිතය සමිත සුදීශ්වර සමිතය තමයි අනිත් ඒකේ ඇක්ට් එක මේල්
කැරක්ට එක කරේ ඉතිං ඒ ලැබෙන සුපෝට් එකත් එක්ක ඒක සාර්ථක කරගත්ත කියලා මං හිතනවා සහ ඒක බලන්න එන්නේ ඒක ඇඩල්ට්ස් ඔන්ලිනේ ඒක බලන්න එන්නේ මේක මේ අපි නිකන් අමුවෙම සෙක්සීන් නැති වගේ හැබැයි ඉතින් වේදිකාවක පෙන්වන්න පුළුවන් එකක් තියෙනවා නේද ඒකට නිර්මාණශීලීත්වය අවශ්‍යම වෙනවා අවශ්‍යයි ඉතින් ඒකත් එක්ක ඒ කියන හැම ෆීලිං එකක්ම දැනෙන්න හැබැයි බලන්න පුළුවන් වෙන්න ඇත්තට මේක ඇඩල්ට්ස් ඔන්ලි ටයිටල් එකට එන්නෙම මේ එක නරක වචන ටිකක් යස් කරන එකෙන් බනින ළමේ අහන් වූන් නැති වචන ටිකක් යස් කරන බුදු බබල් ඉක්මනට ඕවා කියනවනේ ගොලග කරනවනවා ඒක නිසා එකඉතින් ඒ කැටගරයකෙන් යන්නේ ඉතිං එක බලපුත් හැම කිසිම කෙනෙක් ඒක අර අපිරියාවක් ගැන මට කමෙන්ට් කරලා නැහැ හැමෝම මේ යන ස්ටෝරිය එකටයි ඒක මේ යටි පෙලටයි එහෙම ඇටැජ් වෙනවා මිසක් මේ ඒක තියෙන අනිත්තර කාරණා හයිලයිට්වෙන් නෑ ඉතින් ඇත්තටම ඒක නිසා ඒකට ලැබුණු කමෙන්ට්සුත් හොඳයි සහ ඒකත් මගේ රංගන ජීවිතේ මේ අරික සන්ධිස්ථානයක් කියලා කියන්න පුළුවන් ඔව් LBW ගැන කතා කරලා මේ දවස්වල මේ ජෙෆ්නාදරය ගැනත් කතා කරන්නම ඕනේ නේද LBW සුපුර්ණායගේ සුපුර්ණ රත්නායගේ සුපුර්ණායගේ වැඩ එක්ක වැඩ කරන්න මං මාර ආසාවකින් හිටියා මුරුගසන් කරනකොට සුපුර්ණාය මට හම්බ වෙනවා එතකට සුපුර්ණය අපි වැඩක් කරමු කියලා කියලා තිබ්බා ඉතින් ඒකත් එක්ක LBW හම්බ වෙනවා LBW ටුටු කියන කැරක්ට එක මේ එයාර වත්තු ඔව් අර එහෙම ලේඩි කෙනෙක් ඒ වුණාට අපිට ඒක ඕනෙ වුණේ නැහැ මේ අර අපි දන්න සාම්ප්‍රදාය කචකචකච අන්න ඒ වතු ගානට ඒ අර තන්නම කැරක්ට එක කරන්න ඕන වනේ නැහැ ඉතින් ඒක නිසා ඒකත් යාලට අනන්‍ය දේවල් තියාගෙන අපි වෙන කැරක්ට එකක් සුපනය එතෙක් එකතු වෙලා ගොඩනගන්න උත්සාහ කරා මේ එතකොට ඒක නිර්මාණය වෙච්ච කැරක්ටෙක් තමයි ඒක එකත් මං ආස කැරක්ට එකක් මුළු නාටි පුරාම දෙවුන්නේ නැති වුණාට මං ඒ කැරක්ටෙක්ට හරියට ආස වුණ සහ ඒකත් අර කිව්ව වගේම මූලික අධ්‍යනයකින් කරපු හැම කැරක්ට එකක් මෙහෙම තමයි ඉතින් අර කැරක්ට හිස්ට්‍රිය එකක් හදාගෙන එහෙම තමයි අපි වැඩ කරන්න ඊට අමතර දැන් ජෙෆ්නාදරේ කියන්නේ මේ නවල් එකක්නේ නවල් එකක් හැබැයි ඇත්තම කතාව මම ජෙෆ්නාදරේ කියවලා නැහැ කියවලා නැහැ මේක රංග ප්‍රේමරත්න අයියගේ තමයි ටෙඩි ඩ්‍රාම එක ඒකට ආරාධන හම්බුනහම ඒකත් යාළුවෙක් කියන්නේ දුෂණී කරන කැරක්ට එකේ යාළුවෙක් ඒකත් අර සාම්ප්‍රදායක යාළුවෙක් නෙවෙයි වෙන විදිහකට හිතන එක ටිකක් බැනුනොත් අහනවා ඉතින් අර හොඳ යාළුවෙක් වගේ වුණාට සමහරුට ඒ වගේ යාළුවොත් අල්ලන්නේ නැහැ විවිධ චරිතනේ අපේ රටේ ඉන්නේ ඉතින් එහෙම තමයි සමාජයක විවිධත්වයක් තිබෙන්නේ නැත්නම් මේ වැඩකුත් නැසනත් නැහැ මේවා ඒක නිසා ඉතින් එහෙම මේ චරිතයට සාධාරණයක් කරා කියලා මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් ඒක එහෙම තමයි ජෙෆ්නාදරේ කතාව ශමිලා දැන් එකැනේ මේ කැලුම්ගෙන් මේ දේවල් ඇහුව නැත්තම් නිකන් ඒ මං කැලුම් එක කරන ඉන්ටර්විව් එකක් නෙවෙයි වගේ වෙනවානේ ඒකයි ඒ ටික ඇහුවේ අනිත් එක තව එක ප්‍රශ්නයක් මේ රංගන ජීවිතේ ගන්න තියෙනවා මේ දැන් අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරද්දී මෙයත් එක්ක වැඩ කරන්න ආසයි මෙයා නම් අම්මු කියලා හිතන එහෙම එහෙම තේරවාද එහෙම අධ්‍යක්ෂකවරු ඉන්නවද මගේ වාසනාවට මට මෙච්චර කාලයක් හම්බෙච්ච අධ්‍යක්ෂකවරු මට මගේම ලොකුවට වැඩ කරලා නෑනේ හම්බෙච්ච හැම අධ්‍යක්ෂකවරයෙක් එක්කම හරිම සහයෝගයෙන් වැඩ කරලා තියෙනවා අර වලිදාගෙන එහෙම නෑ ඒ ක්‍රූවේ ටීම් එක හොඳට වැඩ කරනවා සහ මගේ පුරුද්දක් තියෙනවා මට ඕනම කෙනෙක් එක්ක එතෙන්ට එජස් වෙලා ඉන්න පුළුවන් පුරුද්දකුත් එහෙම එකකුත් තියෙනවා ඒකත් එක්ක මේ අධ්‍යක්ෂකවරු අර මට හීන තියෙනවා මේ අධ්‍යක්ෂකවරයත් එක්ක වැඩ කරන්න තියෙනවා නං අනේ වගේව හීන තියෙනවා ඉතින් ඒක රංගන ශිල්පිනියෙක් විදිහට ගොඩාක් අයට තියෙනවා කියලා මං හිතනවා ඉතින් මං
බලාගෙන ඉන්නවා ඉවසීමෙන් බලාගෙන ඉන්නවා එහෙම ඩිරෙක්ටර් කෙනෙක් මම අවශ්‍ය කියන්නේ එහෙම ඩිරෙක්ටර්ස් ළමට කතා කරයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දැනට හම්බෙච්ච හැම ඩිරෙක්ටර් කෙනෙක්ම මට සපෝට් කරනවා. ඒකත් එක තව මගේ ආසාවක් තියෙනවා. මම හරියම ආසයි ඩිරෙක්ටර් කෙනෙක් අර දකින්න කැරක්ටර් මම කරලා තියෙන කැරක්ටර්ස් වලින්ම විනිශ්චයකට ඇවිල්ලා මාව තව නිර්මාණයකට සම්බන්ධ කරගන්න නැතුව මෙයාව මේම හදන්න පුළුවන් කියලා කැරක්ටර් එකකට මාව දාගෙන මාව අර නිකන් සිංහලෙන් ගිහම මකලා හදන්න එහෙම වැඩකට ගන්න ඉන්න කියන්නේ ලොකු ස්ටඩි කැරක්ටර් එකක් ස්ටඩි කරලා ඒක ඩීප් වෙලා මට මාව අමතක කරවෙන ගානට කැලුම් කොහෙන්වත් වෙන්නේ නැති වෙන්න කැරක්ටර්ස් කරන්න ආසයි. ඉතින් ඩිරෙක්ටර් කෙනෙක් එහෙම ඩිරෙක්ට් කරන ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න මට ආසාවක් තියෙනවා. ශ්‍රී ලංකාවෙන් ඇරඹී වසර 5කට අධික ඒ අසම සම විශ්වාසය දැන් ලොබ වටා. ඔබේ සිහිනයට දේශ සීමා නැත්නම් ඇයි ඔබේ ඉවෙන්ට් එකට සීමා පනවන්නේ? Corporate events, product launches, destination weddings, දැවැන්ත ප්‍රදර්ශන සහ ජාත්‍යන්තර ප්‍රමිතියේ සංගීත ප්‍රසංග. බැංකොක්, සිංගප්පූරුව සහ ඩුබායිහි සුපිරි හෝටල් පරිශ්‍රයක සිට මෙල්බන් සහ වික්ටෝරියාහි මනරම් පසුබිම් දක්වා ලන්ඩනේ ප්‍රෞඩත්වය හෝ නිව්යෝකි නවීනත්වය සමඟ ඕනෑම ඉන්ඩෝ හෝ අවුඩෝ උත්සවයක් ලෝකේ ඕනෑම තැනක ඔබ සිහින දකින විදියටම සූදානම් කර දෙන්න ස්කයිවිංස් හෝල්ඩිංස් ඉවෙන්ට්ස් අපිට කතා කරන්න. ඔබේ සිහිනය කෙසේ කොතන වුණත් එය සැබෑ කරන්න අපි සූදානම්. Skywings Holdings Events www.skywingsholdings.com එකම වගේ නැතු කොහොමත් කරපු ඒවත් එකම වගේ නෑ. මම හිතන්නේ එහෙම තෝරලා බේරලා ගන්න නිසා තමයි ඒක වෙන්නේ නැත්තේ. දැන් වේදිකාව ඕකේ ටෙලි ඩ්‍රාමාස් වල ඕකේ. ඇයි මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්නේ නැත්තේ? තාම වෙලාව නෙවෙයි වෙන්නේ. නෑ ඇත්තටම ආරාධනා හම්බ වෙලා තියෙනවා. පෞද්ගලික කාරණා නිසා මිස් වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඔව් අපි මෙහෙමයි කියලා වශයෙන් කියන්නේ නැතුව සමහර දේවල් මට දැන් හිතෙනවා වටිනවාම කියලා දේවල් මිස් වෙච්ච තැන් තියෙනවා. ඉතින් ඒක ගැන පසුතැවීමක් නැහැ මට. මේ ඒ අර හොඳම දෙයක් හම්බ වෙන්නද දන්නේ නැනේ මිස් වෙච්ච දේවල්. ඉතින් ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය මගහැරීම් දිනා ගැනීම වගේම බැලන්ස් කරගෙන හැමදේම බැලන්ස් වෙන්න ඕනනේ. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මුළු ජීවිතය ඇතුලේ හැම දෙයක්ම බැලන්ස් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ දේවල් බැලන්ස් වෙන්න ඕනේ නිසා වෙන්නේ නැති වෙන දේවලුත් නැති වෙන්නේ. ඉතින් ලැබෙන දේවල් තියෙනවනේ ඊට වැඩි. ඉතින් ඒක නිසා ලැබෙන දේවල් වලින් සතුටු වෙලා ඉස්සරහට බලාපොරොත්තුවක් ඇතිව හැම වෙලාවකම මේ රංගන ජීවිතය ගත කරනවා. හරි මම මේ චූටි කාලෙන් එකපාරටම රංගනය පැත්තට ආවා පොඩක් අපේ කැලුම් සංවේදී වෙච්ච නිසා. හරි අපි පාසල් වේදිකාව පාසල් ජීවිතය ඊට පස්සේ කැම්පස් එක මේ ගැනත් අපි කතා කරමු. පාසල් වේදිකාවෙන් තමයි නාට්‍යවලට එන්නේ. ඇතරම කතාව නම් මම චූටි කාලේ ඉඳන් ඩ්‍රාමා කරපු කෙනෙක් නෙමෙයි. මම ඩාන්සින් කරපු කෙනෙක්. ඒත් ලොකු සතුටකින් ඩාන්සින් ක්ලාස් ගියේ නැහැ. අම්මා තමයි මම ඩාන්සින් ක්ලාස් යවන්නේ. ඉතින් අනේ ඉරිදට තමයි ඩාන්සින් ක්ලාස් එකෙන් මරලා යන්න ඕනේද? කියලා යන්නේ. ඉතින් එහෙම කියලා එක ඕලෙවල් කරද්දී මට මේ හදිස්සි කැඳවීමක් හම්බ වෙනවා. ඇත්තට මට නෙවෙයි මගේ යාළුවෙකුට හම්බ වෙනවා මේ නාට්‍යයකට චරිතයකට ළමයෙක් සිලෙක්ට් කරනවා. ඒක පොඩ්ඩක් සිං කරන්නත් පුළුවන් වෙන්න ඕනි කියලා මේ අපේ ඩ්‍රාමා ටීචර් මේ මම මලිදේ බාලිකාව මම හිතන්නේ මම කිව්වා. ඉතින් ටීචර් එන්න කියලා ඒ යාළුවත් එක්ක මාත් යනවා. එතෙන්ට මේ එහෙම ගිහුවම චිත්‍රා අරුණ කාන්ති කැටවර මේ මගේ ඩ්‍රාමා ටීචර්. හැබැයි මම ටීචර්ගෙන් මම ඒකත් කියන්න ඕනේ එක අකුරක්වත් ඉගෙනගෙන නැහැ. හැබැයි මුළු ජීවිතේ වැඩි හරියක් මම ඉගෙනගෙන තියෙන මිස්කෙන්. ඒක රෝල් මොඩල් එක හැමදේම යා අඳින පරිදින ඇවිදින හස්බන්ඩ් පවා එයාට ඉන්නේ පුතෙක් විතරයි. එතකොට අපිත් පුතෙක් විතරයි හදන්නේ වගේ එකකින්ම ඉච්චරකට මේ එයාව රෝල් මොඩල් එක කරගත්ත අපි ගොඩක් අය ඉන්නවා අපිත් එක්ක එහෙම. මිස් තමයි මේ අර මගේ යාළුවට එන්න කියන්නේ දෙන්න. ඉතින් එයා ඒක සින්දුව කිව්වට පස්සේ ආයේ සින්දුව මිස්ටර් හරියන විදිහට කිව්වේ නෑ. පුතේවා කියන්න.
කියලා මට කිව්වා. ඉතින් මම ඒක කිව්වහම මිස්ටේක් සෙට්. ඉතින් ඒ රාජ්‍ය ළමා නාට්‍ය වල තමයි ඉතින් හැදියන් ගැට්ටෝ කියලා නාට්‍යයක්. ඒක තමයි පළවෙනි නාට්‍යය. එතනින් එහාට මේ හැම අවුරුද්දෙම තරඟවලට ඩ්‍රාමා, ඩාන්සින්, ඔය හැම එකේම බැලේ, ඔය ඔක්කොටම මේ සමස්ත ලංකා තරඟ වලට අපි සහභාගී වුණා. ඉතින් එතනින් තමයි නාට්‍ය කියන උණ හැදෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඩාන්සින් කියන එකට ලොකුවට ආසාවක් නැහැ. ඊට පස්සේ කැම්පසුත් සෞන්දර්යයට තමයි යන්න ඕනේ. මොකද ඩ්‍රාමාම කරන්නනේ ඕනේ උනේ. ඉතින් ඒකත් එක්ක සෞන්දර්යයට යනවා. සෞන්දර්යයට ගියාට පස්සේ ඩ්‍රාමා ඇක්ටිං ස්පෙෂල් ඩ්‍රාමා තමයි කරන්නේ. මේ එතනදී ඉතින් කැම්පස් එකේ අපි හොස්ටල් නැහැ. මොකද මේ අම්මයි තාත්තයි රජේ රැකියාව වුණාම හොස්ටල් හැම වෙන්නේ නැහැ. ඉතින් එතකොට බෝඩ් වෙලා තමයි හිටියේ. ඒක සම්පූර්ණ ගෙදරක මේ ගර්ල්ස් 13ක් හරි ෂෝක් අත්දැකීමක් එක හරිම ජොලිය. අදට මතක් වෙද්දිත් කොච්චර එහෙම අනේ දෙන්නේ අපේ ජීවිතේ එහෙම නිදහස් කාලෙකුත් තිබුණානේ කියලා අර අතට හම් වෙන බර්සරි එක හරි ඒක මේ බැලන්ස් කරගෙන ඒකෙන් කාලයක් ජීවත් වෙන. ඉතින් ඒව හරිය සුන්දර අත්දැකීම්. මං කියන්නේ ජීවිතය ඉගෙන ගන්න පටන් අර ගෙදරින් එළියට ඇවිල්ලා ජීවිතය ඉගෙන ගන්න පටන් ගන්නවා ඒ කාලෙදී. ඉතින් මේ සහ ජීවිතය අනාගතෙත් විසඳෙන්නෙම කැම්පස් එකේම තමයි. මම එතනට තමයි දැන් එන්න හදන්නේ. කියන්නේ කැම්පස් එකේ වේදිකාවේ ප්‍රැක්ටිස් කරද්දිද නාට්‍යයක් දක්වද්දිද මේ මියුසික් කරන මේ කොළු ගැටේ හැමදාම ඇවිල්ලා බලන් ඉන්නවලු. මං කියන්නේ ඒ දවස්වල කොළු ගැටේ. හැබැයි පොඩ්ඩක් ගණන් උස්සනවා නේ. පොඩ්ඩක් නෙවෙයි. අවුරුදු කීයක් ගණන් ඉස්සුවද? මාස අවුරුදු නෑ. මාස ගණනක් ගණන් ඉස්සුවලු. ඒක මේ දැන් අපේ සුපුන් පිරිස් මගේ හස්බන් මේ මියුසිෂියන් සුපුන් මට එහෙම ලොකුවට හයිලයිට් නැහැ කැම්පස් එකේ. මොකද එයා වෙස්ටර්න් මියුසික් කරපු කෙනා. මම ඩ්‍රාමා. ඉතින් ඒකත් එක්ක මට ආව එහෙම නෝට් නැහැ. මම දවසක් මේ සෙල්ලම් නිරිදු ජලත් මනෝරත්න මනෝසර්ගේ සෙල්ලම් නිරිදු නාට්‍ය බලන්න යනවා මේ UCS ඔඩිටෝරියම් නෑ බිෂෝප් ඔඩිටෝරියම් එකේ මගේ යාළුවෙක් එක්ක ගියේ. ඉතින් එහෙම එතෙන්ට ගියාට පස්සේ එළියේ සුපුන් ඉන්නවා මේ මගේ යාළුවාගේ යාළුවෙක්. ඒ කියන්නේ එයාව දන්නවා. ඉතින් එයාත් එක්ක කතා කරගෙන ඇතුළට යනවා. එතනින් තමයි සුපුන් මාව නෝට් වෙලා තියෙන්නේ කවුද මේ වගේ එකක්. ඊට පස්සේ දැන් අර නාට්‍ය ඉන්න හැමෝම මගේ යාළුවෝනේ. ඉතින් අපි ඩ්‍රාමාස් වල වැඩ කරන නිසා ඉතින් එහෙම අහලා තිබ්බා කවුද ඒ කියලා. ඊට පස්සේ ඉතින් බුදා කැම්පස් එකේ නෙමෙයි කියලා ඒව කියලා තියෙනවා. ඉතින් එතන ඉඳලා මේ සුපුන් එතන ඉඳන් මං හොයන්න සහ මට කතා කරන්න අර එහෙම ඉතින් මෙහෙම තියෙනවනේ අනේ ඉතින් කතා කරා. මම ඉතින් නිකන් ගණන් උස්සනවා. ගණන් උස්සන කියන සමහර වෙලාවට ඉග්නෝ කරනවා. ඉතින් එහෙම අර මම හරියම නිදහස් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මේ අර පුල්ලෝ කියන එක මට එහෙම ලොකුවට ස්පෙෂල් නෑ. මම ගර්ල්ස් ස්කූල් යන්නේ. ඒ වුණත් මට පිරිමි ළමයි යාළුවෝ ඉඳලා තියෙනවා ඒ ලෙවල්ස් කාලෙම. ඒ කියන්නේ ඒකත් එක්ක මොකද අපේ ඉස්කෝලේ පිරිමි කැරක්ටර්ස් ඔක්කොම කරන්නේ මම. ඉතින් එතකොට මට බොයිස්ලා කියන එක ලොකු එහෙම එකක් නෑ. ගෙදරත් නැහැ. බොයිස්ලා තාත්තා විතරයි ඉන්නේ. එහෙම වුණාට මට බොයිස්ලා මැජික් නෙවෙයි. කැම්පස් ගියාට පස්සේ කොහොමත් කොල්ලෝ මැජික් නෙවෙයි මට. ඉතින් ඒකත් එක්ක මේ මං එහෙම ලොකුවට ගහනංගන හිතාගෙන එහෙම නෑ. ඉතින් කොහොම හරි ඒකෙන් මං අදට කියන්නේ මම මගේ ජීවිතේ ගත තීරණ වලින් හොඳම තීරණයක් තමයි මගේ පාර්ට්නර් ලයිෆ් පාර්ට්නර් විදිහට සුපුර්ණ සිලෙක්ට් කරගත්ත එක. හීන තියෙන්නේ දකින්න විතරක් නෙවෙයි. ඒ හීන ඇස් පන අපිටම සැබෑ කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය ABP මීඩියා සමග ජාත්‍යන්තර තලයට රැගෙන යන්න ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එක සමග ලෝකයේ තියෙන හොඳම කම්පැනිස් වලට කන්ටෙන්ට් සහ කන්සෙප්ට් ක්‍රියේට් කරන ඩේලි අප්ඩේට් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. වෙළඳපොළ තුල පවතින ඕනෑම තරඟකාරී මිලකට වඩා වාසිදායක ලෙස උසස්ම ප්‍රමිතියකින් යුතුව ඔබේ නිර්මාණය කරලා දෙන්න APB මීඩියා අපි සූදානම්. ප්‍රේක්ෂකයන් වශී කරවන නවීන තාක්ෂණික රූපරාමු සමග TV කොමර්ෂල්ස්, කලාව අලුත් සංකල්ප සහ නිර්මාණශීලීත්වයේ අපූර්ව සංකලනයන් සමග මියුසික් වීඩියෝස්, දැනුම සංනිවේදනය කරන නවීනතම ක්‍රමවේද ඔස්සේ එඩියුකේෂන් වීඩියෝස් ඔබට අවශ්‍ය ආකාරයට දැන් අපෙන්
වීඩියෝස් වලින් ඔබට ගිය ඔබේ බ්‍රෑන්ඩ් එකටම ගැලපෙන ක්‍රියේටිව් කන්සෙප්ට් සහ කන්ටෙන්ට් ස්ට්‍රැටජිස් ඇතුළු සියලුම ඩිජිටල් මීඩියා මාකටිං වැඩ කටයුතු ABP මීඩියා අප සමග එක්ව ඉදිරියට කරගෙන යන්න. අදම අපිට කතා කරන්න. ABP මීඩියා නිර්මාණශීලීත්වයේ ශ්‍රී ලාංකීය සන්නාමය. ඒ මානසික නිදහස් මං ආදරය කියලා දකින්නේ මානසික නිදහසේ කියන අපිට අපි විදිහට ජීවත් වෙන්න මං කියන හැමෝටම තානේ තමන් ආදරය කරනවා නම් ආදරය කරන්න මට මං විදිහට ජීවත් වෙන්න දෙන කෙනෙක්ට එතකොට ඔය ප්‍රශ්න පවුල් ප්‍රශ්න මොනාද ඩිවෝස් කේසස් හරි අඩුවෙයි අපි තව කෙනෙක්ට ඕන විදිහට බලෙන් වෙනස් වෙන්න යනවා නේද කවදා හරි ඇත්ත අපිව එළියට එනවා එතකොට ප්‍රශ්නයක් එතන ඉතින් ඒක නිසා අර බලෙන් වෙනස් වෙන්න ඕනේ නැහැ අපි මේ ඉන්න විදිහට ආදරය කරන මිනිස්සෙක්ට තමයි අපි මං කියන්නේ ගර්ල්ස්ට අනිවාර්යෙන් මේ අපි මේ ජීවත් වෙන ඇත්ත මවාපානයකට නෙවෙයි මේ ඇත්ත අපිට ආදරය කරන කෙනෙක්ට තමන්ගේ ලයිෆ් පාර්ට්නර් කරගන්න. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ ලොකුවට ප්‍රශ්න නැතුව සාමකාමීව ජීවිතය ගත කරන්න පුළුවන් සතුටින් හැම මොහොතේම. ඉතින් එහෙම තමයි අර ජීවිතේ විසඳෙන්නේ කැම්පස් එකේම තමයි. සුපුන් පීරිස් ගැන කතා කරද්දී අපේ රටේ ඉන්න දක්ෂතම අති දක්ෂ කලා ශිල්පියෙක් ෆ්ලූට් එක ගත්තොත් මේ දවස්වල ඇහෙන මේ දවස්වල මේ ගොඩාක් සින්දුවල 90ක් සින්දුවල බටනලා වාදකයා වූ සැක්සෆෝන් එක ගත්තොත් ඔහු අතින් වාදනය වෙන්නේ ඒ හඬ ඒ වගේමයි හරිම නිහතමානී චරිතයක් මෙතනට ඉදිරි දවසක ගෙන්නන්නත් බලාපොරොත්තු වෙන. ඉතින් ඔහුගේ ඒ කියන්නේ මේ සුපුන් මේ පෞද්ගලිකව දන්න නිසා හරිම කාන්තාවන්ට උනත් හරිම ගරු කරලා කතා කරන එහෙම කෙනෙක් කොහොමද මේ කැමැත්ත ඇවි කියන එක ටිකක් මවද්දි නිකන් හරි අමුතුයි. සහ මේ ටිකක් පොඩ්ඩක් අර ආඩම්බරකමක් තියෙනවා. එතකොට මෙච්චර ඉග්නෝ වෙද්දී පස්සෙන් ගියා කිව්වම එහෙම පොඩි එකක් තියෙනවා. හරි ඒක අපි වෙනම පෞද්ගලිකව කතා කරගමු. දැන් අපි කතා කරමු පුංචි පැටියා ගැන. බබා යාර දැන් රූප් පීරිස් එක නමයි. එක නමයි මේ ඕක නමටත් හිස්ට්‍රි එකක් තියෙන වෙලාවක් තියෙනවා නම් මං කියන්න. කියමු. අපි බබෙක් හදනවත් කාලෙක ප්ලෑන් කරපු නැති කාලෙක ෆිල්ම් එකක් බලනකොට රූප් කියලා ගර්ල් කෙනෙක් හිටියා. ඒ කැරක්ටර් එකක් ඒකේ. අනේ අපි දෙන්නට නිකන් එකපාරටම අපිට බබෙක් හිටියොත් අපි රූප් කියලා දාමු. කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කියන එක ඒ වෙලාවෙම තීරණය කරා. ඇත්තටම බබා ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම අපි දෙන්නේ කිසිම මේ ඩවුට් එකක් තිබ්බේ නැහැ බබාට දාන නම වෙනස් කරනවා කියන එක හිටියේ නැහැ. හම්බුනාට පස්සෙත් අපි දෙන්නම කතා කරලා නැහැ අපි රූප්ත දාන්නේ කියලා අහලා නැහැ. ඒක තමයි යාගේ නම. යායි මැදටත් කෑලි දාන්නේ නැහැ කියලා. අනිත් එක සුපුන් එකට ගොඩක් ආසුනේ දැන් රූප් කියන්නේ ගොඩාක් වෙලාවට කෙල්ලෙක්ගේ නමක් නේ. දැන් මගේ නම කැලුම්නේ. ඇත්තටම කොහෙට ගියත් රූප් කිව්වහම දෙපාරක් අහනවා. අර මගේ නම වගේම තමයි රූප් කියලා අහනවා. ඉතින් ඒ වගේම එයාට එක පාරක් නම කිව්වම කාටවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි රූප් කියන නම වැටෙන්නේ. මේ යාට දැන් අවුරුදු 5ක්. අනේ දවසින් දවස ඔයාටත් එක්ස්පීරියන්ස් තියෙනවානේ අපිට මේ හම්බ වෙන සුඳුරු වන්තක යන්නේ මේගොල්ලොත් එක්ක ගෙවන්නේ. ඉතින් ඒක දවසින් දවස වෙනස්. මේ මගේ එක්ස්පීරියන්ස් එකට මානසයි මං එහෙම චූටි බබාලට ගොඩාක් ආදරේ ආස කෙනෙක් නෙවෙයි. අර සමහර ගර්ල්ස් ඉන්නවනේ චූටි කාලේ ඉඳන් බබාලට එහෙම එක එහෙම ඉච්චර ඇටච් නෑ. හැබැයි මම ඒකත් කියන්නකෝ මම ලොකුවට බබාලට එහෙම ඇටච් වෙන්න පටන් ගත්තේ මම මේ කිසා වොයිස් කරාට පස්සේ බහාර වොයිස් කරාට පස්සේ අනේ මට අර දොරුක් නිසන් දෙන්නම දැක්කහම මට ඉතින් මම ආස වෙන්න පටන් ගත්තා. මට දොරුක් දැක්කහම මට පිස්ස හැදෙනවා. ඉතින් කොල්ලා දැක්කම මේ ඒකත් එක්ක මේ තමයි මම ගොඩාක් ආස වෙන්න පටන් ගත්තා. මම හැමදාම ඩබෙන් ගිහුවම අන්රයට අනෝ ගානවා. අන්රය මට කියනවා බලපන් මේක ඉවර වෙන්න කලින් මම ප්‍රෙග්නන්ට් වෙන්නේ නැද්ද කියලා. ඒක ඇත්තටම ඒක මාස ගානක් කරද්දි තමයි මේ ගෲප් හම්බ වෙන්න. ඒ කියන්නේ මම ප්‍රෙග්නන්ට් වෙන්නේ. ඉතින් ඒකත් අර මයින්ඩ් එක හැදෙනවානේ. ඒක නිසා වෙන්නේ නැති. මම ඒකත් විශ්වාස කරනවා. ගෲප් කියන හරිම හොඳ බබෙක්. මේ ඉතින් ඒක වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මම හිතනවා එයාත් අපි පෝස්ට් කරන්නේ නැහැ මොනවටවත් අපි දෙන්නම. හැබැයි
අපිට පේනවානේ මොනවාට දෙයා ටැලන්ට් කියලා. ඉතින් ඒක නිසා ඒකට යාට පුෂ් කරනවා, උන සපෝට් එක දෙනවා විතරයි. අනිත් එක මම විශ්වාස කරනවා බබෙක් මම මේ එයා මට රූප් අර හොඳට ඉගෙන ගන්න මේ හරිම බ්‍රයිට් කේස් එකක් වෙන්න එහෙම වෙනවා නම් ඕකේ, ඒක නවත්තනවා නෙවෙයි. හැබැයි එහෙම නෙවෙයි. මට ඕනේ මෑන් අපේ බබා කාටවත් කරදරයක් නැති හොඳ බබෙක්, හොඳ ළමෙක්, හොඳ පුරවැසියෙක් වෙන්න. කියන්නේ කිසිම කෙනෙක්ට වචනකින්වත් හානියක් කරන්න නැති ළමයෙක් වුණොත් මට හොඳටම ඇති. අනේ දෙයිනේ, ඒ තමයි මම මගේ ජීවිතේ සතුටුම වෙන දවසේ. කියන්නේ හැමෝම යාට හොඳ ළමයෙක් කියනවා අහන්න තමයි මං ආස. හැම අම්මා කෙනෙක් මෙහෙම තමයි, කිසිම අම්මා කෙනෙක් ආස නැහැ තමන්ගේ ළමයා වැරදි කියන. ඒ වුණාට මං ආසයි වචනකින්වත් කාගේවත් හිතක් රිදවන්නේ නැති හොඳ පුරවැසියෙක් විදිහට එයා අනාගතේ ඉන්නවට මේ ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. සහ මේ හරිම මේ ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙන විදිහට තමයි කැලුම් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මම අද නැති වේද හෙට නැති වේද කියන එක ඒක අපි දන්නේ නැහැ. මමද සුපුන්ද එහෙම අපිට කියන්න බෑනේ. හැබැයි ඒ කවුරු නැති වුණත් එයාට එයාගේ වැඩ ටික තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සහ එයාට ඒකට ශක්තියක් තියෙන්න ඕනේ නේ. හිතට ශක්තිය තියෙන්න ඕනේ. මං ආසයි එයා එහෙම හැදෙනවට. එයා හරිම ස්වාධීන ළමයෙක් වෙන්න ඕනේ. අවශ්‍ය වෙලාවට අපි උපදෙස් දෙනවා විතරයි. එහෙම නැතුව අර මං ඉස්සලත් කිව්වර පෝස් කරන්න ඕනේ නෑ අපි ළමයෙකුට. අපි යාට මඟ පෙන්වන්න ඕනේ. මෙන්න මේකයි හරි දේ, මේකයි වැරදි දේ කියන එක අපි තේරුම් කරලා දෙන්නයි ඕනේ. ඉතින් එහෙම අපි හිටියත් නැතත්, මං හිටියත් නැතත් එයාට පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන්. බබෙක්, ළමයෙක්, සහපුරවැසියෙක් හදාගන්න තමයි එකම බලාපොරොත්තු. හරි, අපි අර එක තැනකදී අපිට මිස් වෙච්ච කාරණාවක් මේ හඬ කැවීම සම්බන්ධව අපි බලපු ගොඩක් මේ හඬ කැවන මේ ඩ්‍රාමාස් වල විශේෂයෙන්ම අර ඒ කිසා අපි තාසාවෙන් බලපු නාට්‍යයක්, තව ඒ වගේ කාටුන් වල එහෙම මේ හඬ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළානේ. ඒ chance එක හම්බ වෙන්නේ මට මේ හිරුවකේ තමයි මම මුලින්ම ඩබින් පටන් ගන්නෙ. මේ මගේ යාළුවෙක් වොයිස් ටෙස්ට් එකකට යන් කියලා එක්කන් යනවා. ඉතින් මම ආසයි, ඉතින් වොයිස් කරන්න ආසයි මම. ඊට පස්සේ මට පළවෙනියටම හම්බුනේ ලීනා Powerpuff Girls කියන කාටුන් එක හැඩ වැඩ කෙල්ලෝ කියලා මෙහි කළා. එතකොට ලීනා කියන කැරක්ටර් එක තමයි අර ග්‍රීන් කලර් මේ බෝලයක් වෙන්නේ. ඒ කැරක්ටර් එක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක කරා. ඒක හරිම ආසාවෙන් කරපු වැඩක්. එතනින් එහාට කාටුන් එහෙම ටෙලිඩ්‍රාමාස් එහෙම කරා. ඊට පස්සේ මං ආයෙමට හම්බ වෙනවා සිරසේ මේ හිමතුහින ජංග්ලෝය. ඒ කැරක්ටර් එකත් ගුඩ. මං හිතන්නේ මේ මම මේ මගේ මූණෙන් අඳුරනවට වැඩිය මගේ වොයිස් එකෙන් අඳුරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මං මාස්ක් එක දාලා හිටියත් සමහර වෙලාවලට නිකන් අපි ෂොප් එකට ගියත් එතන ඔයාද පහට වොයිස් කරේ කියලා අහන ඉන්නවා. ජංග්ලෝය එකක් කරේ ඔයා නේද කියලා එහෙම අහන එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ජංග්ලෝය හිමතුහින ඊට පස්සේ බහර් කිසා එකේ බහර් අනුසුයා දිග්විජය මේ ආදරයයි වැඩ කරා ඩබින් කලා. ඉතින් මං ඒකත් හරීම ආස දෙයක් ඩබින්. සමහර වෙලාවට මට හිතෙනවා මං ඇක්ට් කරනවටත් වැඩිය හඬ කවන ශේෂයට කැමතිද කියලාත් හිතෙන වෙලාවල් මට තිබිලා තියෙනවා. ඉතින් ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මගේ අර ඇක්ටිං මේ අර ඒ හැකියාව, ඒ ටැලන්ට් එකත් මට සෑහෙන වැදගත් වුණා මේ රංගපා මේ හඬ කැවීමට. ඉතින් අර එක එක්කෙනාගේ moods feelings මේ ඒවා ගන්න අපිට එතකොට ඒකේ පහසුවක් තියෙනවානේ. ඉතින් මම ඒක ඩීප්ලි කතා කරන්න අපිට දැන් මේ වෙලාව නෙමෙයි. ඒ වුණාට ඒක දෙක සපෝටිව් මේ දෙකට. ඉතින් එහෙම තමයි හඬ කැවීම සම්බන්ධ සහ ආරම්භය මේ Powerpuff Girls බහර් කැරක්ටර් එකට ඔය කිසායගේ බහර් කැරක්ටර් එකට මට ගොඩක් හොඳ කමෙන්ට්ස් හම්බ වෙලා තියෙන. එක පිස්සුවෙන් බලපු ගොඩාක් අය ඉන්නවා. ගොඩාක් අය අහනවා ඒක නතර කරේ වගේ ඒවත්. ඉතින් ඔය
ඒකත් ඒක ඩබින් වල මං හරි ආසාවෙන් කරපු මේ කැරක්ට එක. හරි දැන් අපි මේ වැඩ ගැන කතා කලා ඊට පස්සේ අපි අපේ කැම්පස් ජීවිතය ඉස්කෝලය ගෙදර මේවත් එක කතා කලා එතකොට තේරුම් ගිය දෙයක් තමයි එක අතකින් කැලුම් දක්ෂ රංගන ශිල්පිනියක් එතකොට මේ හඬ කැවින් ශේත්‍රයේ මේ කලා ශේත්‍රයේ වැඩ කරන කාන්තා චරිතයක් එක පැත්තකින් මවක් බිරිඳක්කම විශේෂයෙන්ම මේ සැමියා ගත්තොත් අර 8-5 ජොබ් එක කරලා එන එහෙම සැමියෙක් නෙවෙයි ඉන්නේ කාලෙකට ලංකාවෙන් පිට කාලෙකට නේ වෙලාවල් එහෙම යනවා ඉතින් හරිම බිසි ලයිෆ් එකක් තියෙන වයිෆ් කෙනෙක් කොහොමද මේ දේවල් බැලන්ස් කරගන්නේ ඒ කියන්නේ මේ විවාහ ජීවිතය කියලා කියන්නේ එතකොට අම්ම කෙනෙක්ගේ වගකීම් කියලා ගැන මේවා බැලන්ස් කරගෙන මේ ගමන මේ අනිතක කතා කරද්දි විශේෂම කියන්නවනේ කිසිම දෙයක් කරදරයක් විදිහට දකින්න චරිතයක් නෙවෙයි අපිට මේ දැන් කතා කරපු පොඩි මේ කාලෙත් මේ දේවල් අපි මම බාර ගන්න ඕනේ බලාපොරොත්තු තියා ගන්න ඕනේ කියන කතාව තමයි අපිට ඇහුනේ කොහොමද මෙහෙම කරන්නේ පළවෙනිම දේ මං හැම දෙයකම මම කලිනුත් කියලා තියෙනවා මම සතුටු වෙන්න හේතු හොයනවා. කියන්නේ මම කොච්චර විසි වුණත් මම කොච්චර දේවල් තිබුණත් මම ඒකෙත් සතුටු වෙන්න තැනක් හොයා ගන්නවා. ඉතින් එතකොට මට ඇත්තටම මට තරහ යනවා ගොඩාක් අඩු කෙනෙක්. තරහ යන්නෙම නැති තරම් මට මේ ඒකත් එක්ක සතුටින් hina වෙලා හැමදේම කරන එකත් එක්ක තමයි එක. ඔය හැමදේම කරගන්න එක. අනිත් එක මං වදයක් කරගන්නේ නැහැ. මට කරන්න තියෙන කිසිම වැඩක් මම වදයක් කරගන්නේ නැහැ. මම විශේෂයෙන්ම මම හස්බන්ඩ් වදයක් වෙන්නේ නැහැ. කියන්නේ මං යාම අඳුරගෙන ඉන්නවා. එයා කියන ශිල්පියා නිර්මාණ ශිල්පියා ඒ කලාකරුවාට නිදහස දුන්නොත් තමයි එයාගෙන් ඒ නිර්මාණ ලස්සන නිර්මාණ එයාගෙන් එළියට එන්නේ. මං ඒක විශ්වාස කරනවා. මොකද අපි දෙන්න ෆෑක පටන් ගන්නේම අපි දෙන්න කවුද කියලා දැනගෙන. එයා කොයි වෙලාවකවත් මට ඇක් කරන්න එපා කියලා නැහැ. මට කොයිම වෙලාවකවත් හීනකින්වත් හිතලා නැහැ. ඔයා නැතුව මට මේව කරගන්න බෑ කියන එක. ඒ කියන්නේ මේව බැලන්ස් කරගන්න බෑ කියන එක මට එහෙම හිතිලා නැහැ. මම හැම වෙලාවකම හිතන්නේ මට ඒක කරගන්න පුළුවන්. එයාට මානසික නිදහස දෙන්න ඕනේ. එයාව නිදහසේ තියන්න ඕනේ. එතකොට තමයි එයාගෙන් ලස්සන නිර්මාණ බිහි වෙන්නේ. ඇත්තටම මම කරන මම කලාවට දෙන මේ ඒ වෙනුවෙන් කැපවෙන ප්‍රමාණයට වැඩිය මහන්සි වෙන ප්‍රමාණයට වැඩිය එයාගේ ඒ ජර්නි එක හරිම ලස්සනට පිළිවෙලට ගෙනියන කෙනෙක්. අපි ඉතින් අර හැමදේම බදාගෙන හැමදේම කරන්නේ. හැබැයි එයා එහෙම නෙමෙයි. එයා ඒක හරියට කරන කෙනෙක්. එයාගේ ප්‍රැක්ටිස් කරන එක වුණත්, එයා දේවල් හොයන එක වුණත් ඒක හරිම ලස්සනයි. මම හරි ආසයි එයා ඒ වෙනුවෙන් කැපවෙන එකට. සහ මම හරිම කැමතියි තවත් ඒ වෙනුවෙන් කැප වෙනවට. එතකොට ඒක රටට හොඳයිනේ එහෙම නිර්මාණයක් මොකක් හරි එකක් එන එක කියලා. සහ ඒකත් එක්ක මං යාව නිදහසේ තියන්න උත්සාහ කරනවා පුළුවන් හැම වෙලාවකම. ඉතින් කොයි වෙලාවකවත් මේ මට ඔයා ඕනේ මේකට ඔයා යන්න ඕනේ එහෙම එකක් නැහැ මගේ. ඉතින් ඒකත් එක්ක සහ අර මං සතුටින් ඉන්න උත්සාහ කරන එකත් එක්ක මේ හැම දෙයක්ම බැලන්ස් ලයිෆ් කියන්නේ හැමතිස්සෙම කියනවා වගේ බැලන්ස් තමා මේ අපි මේ වේදිකාවක හරේ පුංචි තිරයක හරේ වෙයි කරන කැරක්ටර්ස් වගේම තමයි අපේ මේ ජීවිතේ අපි අම්මා වයිෆ් දුව මේ මොනාද සහෝදරය ඔය කියන කැරක්ටර්ස් වලනේ අපි ජීවත් වෙන්නේ. ඒ වෙලාවට අපි එක කැරක්ටර්ස් කරනවා. ඉතින් ඇත්තටම මේ අර රංගපානවා වගේ තමයි නේ මේක අර ඒ රෝල් එක අපි හරියට කරන්න ඕනේ මේ මොනවාද පුද්ගලික ජීවිතය තුලත්. ඉතින් එහෙම ජීවත් වෙන්න ගියපුවම මේ කැරක්ටර්ස් වලට සාධාරණයක් කරනවා තමයි මේ. අර ලෝකේ රංග මණ්ඩලයක් අපි ඒ රංගන නළු නිදිය වෙමුනේ. ඒකත් එක්ක තමයි මාත් කියන්නේ. ඉතින් අපි හරියට ඒ කැරක්ටර්ස් මේ රංගපාන්න ඕනේ. ඒක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් එතකොට මේවා වදයක් නෙවෙයි. අපි කෙනෙක්ගේ හිත තලලා එයාට බලපෑම් කරලා දේවල් වෙනවට වැඩිය එයාව නිදහසේ තිබ්බහම එයාගේ හිතට උනත් එන්නේ අනේ මේ මනුස්සයා මෙච්චර මාට නිදහස දෙනවා ඇයි මං එයාට මේ එයාව හිර කරන්නේ ඇයි එයාව මේ තලා පෙලන්නේ කියන එකෙන් ඒක අපිට පෙරලා හම්බ වෙනවා. අපි අනිත් මිනිස්සුන්ට දෙන දේ තමයි අපිට හම්බ වෙන්නේ. ඒක මම විශ්වාස කරන දෙයක්. ඉතින් හැමතිස්සෙම මම
හරිම ආසයි අනිත් මිනිසුන්ට වදයන් නොවී ඉන්න මං උත්සාහ කරනවා ඒකට ඒකත් එක්ක තමයි ඔය ප්‍රශ්නයක් නැතුව දේවල් බැලන්ස් කරගන්නේ මොකද අපේ හස්බන්ඩ්ලා අපි දෙන්නගෙමන දෙන්නගේ හස්බන්ඩ්ලා වෙලා ගෙදරෙන වෙලාවක් අපි දන්නේ නැහැ ඉතින් මෙහෙම තැන් ගෙතරෙන වෙලාවත් දන්නතුව අර සාම්ප්‍රදායික වයිෆ් වගේ අපි දැකලා තියෙන ඉස්සර දැකපු වයිෆ්ලාගේ අපි නිදියන්න නැතුව මේ කන්නේ නැතුව ඒගොල්ලෝ වෙනකම් බලාගෙන හිටියොත් එතන ප්‍රශ්නයක් තමයි ඊළඟ දවස් අපිට නැගිට ගන්න බෑ එහෙම ප්‍රශ්න නෑනේ අපේ නිදිය අපි කනවා අපි හොඳ කනවා නිදියනවා ඉතින් එතකොට එතන එරියස් එකක් නෑනේ එනකම් බලන් ඉන්න ඕනේ කියලා එකක් නැහැ ආව වෙලාවට ඒගොල්ලෝ අපි වැහැරවන්නෙත් නැහැ ඉතින් ඒ මෑරවලා බෑනේ එයාලත් දන්න ඕනේ අපි ඊළඟ දවසේ වැඩ කියලා ඉතින් ඒකත් එක්ක හරියම බැලන්ස් කරගෙන හරියම සපෝට් කරගෙන දෙන්නට දෙන්න සපෝට් කරගෙන අනිත් එක බබාවත් ෂිෆ්ට් එකට බලාගන්න ගොඩාක් වෙලාවට එයා වැඩ වෙලාවට මට වැඩ දාගන්න බෑ ගොඩාක් නිර්මාණ මගෙන් ගිලිහෙන වෙලාවල් තියෙනවා එහෙම මේ දැනටත් ආරාධනා හම්බ වෙච්ච නිර්මාණ කීපයක්ම තියෙනවා මේ ඒක එයා ඉස්සරහට ලංකාවේ නැති මාස කීපයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම බබා වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මම ඒ වෙලාවේ නෑ මට ඒක කරන්නම ඕනේ. මම ජීවත් වෙන්නේ කොහොමද? හරි අර එහෙම වුණොත් එහෙම එතන අර බැලන්ස් නෑනේ එහෙනම්. ඉතින් මට තනියෙන් ජීවත් වෙන්න තිබුණා. මට ළමයි කවන්න නැතුව ඉන්න තිබුණා. ඒ හැමදේමත් එක්ක බැලන්ස් කරගත්තේ නැත්තම් මේ තනියෙන් ඉන්න වෙනවනේ. ඉතින් ඒකත් එක්ක මං ආස නිසා මම මැරි කරේ. මට ඕනේ නිසා මම බබෙක් හැදුවා. ඉතින් මං ඒකත් එක්ක තමයි කලා නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් දේව සතුටින් බැලන්ස් කරගෙන යනවා දේවල් ගන්න දේවල් ගොඩක් තිබ්බනේ මං කතාව පටන් ගද්දිත් කිව්වා ගන්න දේවල් ගොඩක් තියෙන චරිතයක් එක්කයි අපි අද කතා කරන්න කියලා ඉතින් අවසාන වශයෙන් කැලුම් ඔයාගෙන් අහන්නේ මොකද හිතෙන්නේ අද දවස ගැන අද කතා බහ ගැන අපෙන් අඩුපාඩුවක් වුණාද නැත්නම් ඔයාට කියවෙන්න තිබ්බ දෙයක් කිව්වේ නැද්ද නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මම මේ ගෙවුණු මොහොතත් හරිම සතුටින් ගෙවුණා විශේෂයෙන් මට ඒක ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා කියලා තේරුන්නේ නැහැ අපි දෙන්න කොහොමද යාළුවනේ එකම වෙනසක් තියෙනවා අපි දෙන්න මෙහෙම හරිම සම්බරව ඉඳගෙන මේ කතා කරපු එක මේ යාළුකම පටන් අරගෙන අවුරුදු 7-8ක් විතර ඒ අවුරුදු 7-8ට මෙහෙම හිටියම්මයි විශේෂත්වය ඒ අරන්න මට එහෙම ප්‍රෝග්‍රෑම් එකක්ද එහෙම කියන එකක් නැහැ අපි ටිකක් සබ්බිය වුණා මං හිතන්නේ ඒක අරන්න අනේ හරිම සතුටුයි ඔයත් එක්ක මෙහෙම වාඩි වෙලා මෙහෙම ලයිෆ් අපි ඇත්තටම ලයිෆ්නේ කතා කරේ ඒක කතා කරන්න ලැබිච්ච එක ගැන මට සතුටුයි මම මේ කොළඹ ටොක් ෂෝ ටීම් එකට සූති කරනවා ඒගොල්ලන්ට සුබ පතනවා අනාගතයට ඒගොල්ලොන් අචීව් කරන්න බලාපොරොත්තු වෙන දේවල් හැම දෙයක්ම මේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කියලා හරිම සුන්දර වෙලාවක් හරිම සතුටින් ගෙවුණු වෙලාවක් and ඔයාටත් මම සුබ පතනවා ඔයාගේ හැම දෙයකටම ඇත්තටම මේ වගේ වෙලාවක් දුන්නට ස්තුතියි සතුටුයි ආදරේ අපිත් එහෙමමයි ආදරේ සතුටුයි මේ වගේ කතා බහක් ගැනේ මේ තරුණ අම්ම කෙනෙක් තරුණ බිරිඳක් එතකොට අද සමාජයේ නේද වැඩිපුර ඔය ඩිවෝස් කේසස් ඒ වදේවල් ගැන කතා වෙනවා හැබැයි අතිශයින්ම කාර්යබහුල ජීවිතයක් ගත කරන වයිෆ් කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දුන්න උපදෙස් වටිනවා ගොඩක් මම හිතනවා එහෙම බලන කට්ටියට ඒක ගොඩක් වටිනවා කියලා. ඉතින් ඒත් එක්කම අද අපිත් එක්ක එකතු වුණාට ඔයාගේ වටිනා කාලෙන් නේද අපිට එහෙම මොහොතක් දුන්නාට අපි පොඩි තිලිනයක් ඔයා වෙනුවෙන් රෙඩි කරලා තියෙනවා කොළඹ ටොක් ෂෝ එකේ. ආයෙත් දවසක අපි කතා කරමු. ගොඩක් දේවල් කතා කරන්න ගොඩක් අය අපේ රටේ ඉන්නවා. ඉතින් එහෙම අතරින් කෙනෙක් අපි එක්කගෙන එන්න කොළඹ ටොක් ෂෝ එකෙන් ඔයාට වැදගත් දෙයක් කතා කරන්න.